වලට පාඩම් වලට නම් දාලා තියෙන්නේ ලොයත්ම මැච් කරපෙවුම තමයි. ඒ කියන්නේ කිසිම උන්ටර නම සම්බන්ධව කිසිම හැඟීමක් නැහැ. ඊළඟ මේ වීඩියෝ එක කරන්නේ මගේ මේ හිතවත් මිත්‍රයෙක් ඉන්නවා අමිල සර් කෙමිස්ට්‍රි කරන. ඒතර මේ අමිල සර් පන්තිය කියලා තිබුණා මේ මැත්ස් වල පාඩම් ටිකක් නම් ටිකක් කියලා. ඒතර මේ පාඩම් වල නමේ තේරුම මම මේක දන්නේ මම බයෝ කරපු කෙනෙක්. ඒකෙන්ද මට මේක තේරෙන්නේ මෙහෙම කියලා. එතකොට දැන් ඇත්තටම දැන් අපි මෙච්චර කල් පන්තිවල ඉගෙනනවාට අපි මැත්ස් දන්න ළමයින්ටනේ අපි කියලා දෙන්නේ පාඩම. දැන් ඇත්තටම මේක බයෝ කරන කෙනෙක්ට කොහොම හිතනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒතර දැන් මේක සරලවම කිව්වොත් දැන් ඔය සර් කියන එක පාඩම සංධිකල දඬු. සංධිකල දඬු අන්න අනිත් එක. සංධිකල දඬු මාර නිශ්චිතයි. සංධිකල දඬු. එහෙම විසන්ධිකල දඬු එහෙම දිගටම තියෙනවද ඒක? ඒතර සංධිකල දඬු කියලා කියන්නේ දණ්ඩක් තව දණ්ඩකට කෙලවරේදී හයි කරනවා. මෙහෙම දැන් මේ ඇඟිලි දෙක දඬු දෙකක් කියලා ගත්තොත් දඬු දෙක කෙලවරේදී මෙහෙම හයි කරනවා. අන්න ඒකට අපි කියනවා සංධියක් කියලා කියනවා. ඒතර සංධි වර්ග තියෙනවා දෙකක්. එකකට කියනවා සුචල සංධියක්. ඒ කියන්නේ මේ එක දණ්ඩක් අචලව තියන් අනිත් දණ්ඩ මෙහෙම කරකවන්න පුළුවන්. ඒකට කියනවා සුචල සංධි කියලා. දෘಢ සංධි කියලා જાතියක් තියෙනවා. දණ්ඩක් අචලව තියන් අනිත් දණ්ඩ කරකවන්න බෑ. ඒතර අපි මේ පාඩමේදී අපි කරන්නේ මේ සංධියට එන ප්‍රතික්‍රියාව කවුද කියලා හොයනවා. ඒ සංධියේ ප්‍රතික්‍රියාව අපට ඕන ඒ සංධිය හදාගන්න. මොකද මේ සංධිකල දඬු කියන එක අපි පාවිච්චි කරනවා ඉන්ජිනරින් වල ඔය විවිධ ආකෘති හදනකොට ඒ වහල වල ආකෘති එතකොට විවිධ කුළුණු හදනකොට එතකොට පාලම් වල ගේඩරයක් වගේ හදනකොට හරි එහෙම විවිධ ඒවා පාවිච්චි කරනවා. එතකොට අපිට එතනදී ඕන සංධිය හරි ගස ගන්න ඕන හරි. ඒතර නට් ඇන්ඩ් බෝල්ට් කීයක් දානවද 1ද 2ද 3ද නැත්නම් වෙල්ඩින් කරනවද අන්න ඒක හොයාගන්න අපිට සංධිය ප්‍රතික්‍රියාව ඕන. ඒක තමයි මේ පාඩමේදී අපි කරන්නේ. හරි. පාඩමේදී කරන්නේ ඕක. එතකොට දැන් අමිල සර් ඔක දන්නේ නැම කියන්නත් බෑ. මොකද එයාලා දැන් මෙඩිසින් වලදී ඉගෙන ගන්නවා. එතකොට අස්තියක් අස්තියකට හයි වෙනවනේ. එතකොට එතෙන්ට කියන්නේ සංධියක්. එතකොට දැන් මෙතන දැන් මේ අස්තියට මේ අස්තිය හම්බ වෙන තැන මෙතන සංධියක්. එතකොට මේකට කියන්නේ වැලමිට සංධිය කියලානේ හරි. එතකොට මෙතන මේ අස්තියට මේ අස්තිය හම්බ වෙනවා. මෙතන තියෙන සංධියක්. එතකොට මෙතන මේ ඇඟිලි පුරුකකට මේ කොටස හම්බ වෙනවා. මෙතන තියෙන සංධියක්. මෙතන ඇඟිලි පුරුකට මේ ඇඟිලි පුරුක හම්බ වෙනවා. මෙයා සංධියක්. එතකොට මේ අස්තියට මේ කොටස හම්බ වෙනවා. මෙතන තියෙන සංධියක්. හරි. ඔය විදිහට ධනේ සංධිය, වලලුකර සංධිය, වැලමිට සංධිය එහෙම කියලා සංධි ගැන ඉගෙන ගන්නවා. හැබැයි ඔය අර අස්ති කැරිනේ මේ හම්බ වෙන්නේ හරි. දැන් මෙතන මෙයාට සාපේක්ෂව මෙයා චලනය කරන්න පුළුවන්. මේක සුචල සංධියක් හරි. එතන මෙතන මෙයාට සාපේක්ෂව මෙයා චලනය කරන්න පුළුවන්. මේක සුචල සංධියක්.